මං අරගෙනලා තින්නේ කිසිම මුදල් ආයෝජනයක් සිදු නොකර ගෙදර නිකම් ඉන්න වෙලාවට වීඩියෝ බලලා වීඩියෝ ෂෙයා කරලා වීඩියෝ වලට ලයික් දාලා ලොකු පොඩි ඕනම කෙනෙක්ට දවසට හොඳ ගාණක් කරගන්න පුළුවන් සුපිරිම වැඩක් කරගෙන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් පහළ තියෙන subscribe button එක ඔයාලා bell icon එක all notification දාලා තියාගන්න. මම ඔයාලට විශේෂයෙන් කියන්නේ වීඩියෝ ස්කිප් නොකර බලන්න කියලා. ඒයි දන්නවද? ඔයාලට මම අර thumbnail එකේ දාලා තිබ්බා වගේ රෙජිස්ටර් වෙද්දී හම්බෙන ඩොලර් එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ගියේ නැත්තම් මමත් ඉස්සරෝ මේක කරද්දී මට හම්බුනේත් නැහැ. මම පස්සේ තමයි දැනගත්තේ රෙජිස්ටර් වෙද්දී ඩොලර් එකක් ගන්න පුළුවන් කියලා. හරි දැන් අපි යමු ෆෝන් එකට. මේ ඇප් එකේ නම තමයි Clip Claps. ඒක Play Store එකේ තියෙන නීත්‍යානුකූලව සල්ලි හොයන්න පුළුවන් ඇප් එකක්. ඒකෙන් ඔයාගේ බැංකුවටම විත්ඩ්‍රෝල් කරගන්නත් පුළුවන්. හරි දැන් අපි යන් ඇප් එකට. දැන් අපිට එනවා අපේ Google account එක සිලෙක්ට් කරගන්න ඕනේ තියෙන. දැන් මගේ තියෙන Google account එක මම සිලෙක්ට් කරගන්නවා. හරි දැන් අපිට එනවා මේල්ද ෆීමේල්ද කියලා අහනවා. දැන් මම මේල් කියලා දෙනවා. නික්නේම් එකක් දෙනවා. මම දෙනවා කවිෂ්ක 200 කියලා. අපිට ඊට පස්සේ ප්‍රොෆයිල් පික්චර් එකක් කරන්න වෙනවා. අපිට මම මේකේ තියෙන එකක් දෙනවා. ඊට පස්සේ අපි next කියන එක දෙන්න ඕනේ. next කියන එක දුන්නාට පස්සේ අපි යන්නේ app එකට කෙලින්ම. app එකට ගියාට පස්සේ අපි ඉස්සරෝම කරන්න ඕනේ අර රෙජිස්ටර් වෙද්දි දෙන ඩොලර් එක ගන්න ඕනේ. ඒක ගන්න මෙතන තියෙන rewards කියන එකට ගිහිල්ලා උඩ තියෙන gift පෙට්ටියට ක්ලික් කරලා මම මේ කියන අංක ටික ඔයා ගහන්න ඕනේ. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා ඉවර වෙච්චාම අපිට කන්ටිනියු කියලා එකක් වටනවා. හරි අපි බලමු කන්ටිනියු එකට ගියාට පස්සේ අපිට ඩොලර් එකක් හම්බෙලා තියෙනවද කියලා. හරි අපි දැන් කෑෂ් එකට යමු. හරි මේ හම්බෙලා තියෙන්නේ මම තියපු ඩොලර් එක. හරි දැන් අපි යම් මේකෙන් කොහොමද earn කරන්න තියෙන ක්‍රම බලන්න. හරි ඊට කලින් අපිට මේ gift තියෙනවා. අපි gift ටික ඕපන් කරගෙන ඉන්න ඕනේ. හරි මේ ඇවිල්ලා තියෙන අපිට හම්බෙච්ච gift. හරි දැන් අපි බලමු ආයෙත් තව එකක් තියෙනවා daily gift හම්බ වෙනවා. දැන් මට හම්බුනේ අද coin 500ක්. හරි දැන් දවස් 7ක් යනකම් මේ ටික හම්බ වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන දැන් මෙතන free කියන තැනට ගිහිල්ලා මේ වීඩියෝ කියන තැනට ගියාට පස්සේ අපිට පුළුවන් watch වීඩියෝ බලපුවාම මෙතන coin 65ක් දෙනවා. වීඩියෝ වලට like 100ක් දාපුවාම අපිට coin 130ක් හම්බ වෙනවා. වීඩියෝ 5ක් share කරපුවාම අපිට coin 325ක් හම්බ වෙනවා. හරි ඔය කට්ටිය ටික ගන්න ඕනේ. දැන් අපි යන් වීඩියෝ බලමු. දැන් ඔයාලා ගිහිල්ලා මේ මෙහෙම වීඩියෝ එකක් ක්ලික් කරපුවාම ඔය කට්ටියට coin එකතු වෙනවා. මේ පල්ලෙහෙන් එකතු වෙන coin. ඒක coin ටික එකතු වෙච්චාම claim කියලා වැටෙනවා. ඒ ටික claim කියන එක ඔබවුවම ඔයාලට coin ටික add වෙනවා. හරි. දැන් අපි වීඩියෝ එකෙන් එළියට යමු. දැන් අපි මෙතන අපි බලමු වීඩියෝ share කරලා කොහොමද ගන්න කියලා. දැන් අපි යමු අර මං කියපු තැනට. දැන් වීඩියෝ වලට ගිහිල්ලා මේ වෙලාව තියෙන වීඩියෝ ෂෙයා කරපුවම අපිට ක්ලේම් කියලා වැටලා තිනවා. 325ක් අපිට coin ලැබෙනවා.
දැන් දැක්කන අපි කොයින් 1287යි. හරි දැන් අපි යන් අපිට මේකේ විද්‍රෝ එකක් දාගන්න නම් රෙජිස්ටර් වෙලා දවසක් යන්න ඕනේ පැය 24ක්. හරි අපි දැන් මියන් මේකේ විද්‍රෝවල් එකක් දාගන්නේ කොහොමද බලන්න. විද්‍රෝවල් එකක් දාගන්න කලින් මේකේ කොයින් ටික මාරු කරගෙන ඉන්න ඕනේ ඩොලර්ස් බවට. ඩොලර්ස් බවට මාරු කරගන්න නම් හරි අපි මාරු කරගමු. හරි සක්සස්ෆුල් කියලා වැටුණා. දැන් අපි යන් කෑෂ් කියන එකට. හරි දැන් මේ තියෙන්නේ ඩොලර් 1.03. අපි මේක විද්‍රෝවල් කරගන්නේ කොහොමද කියලා බලමු. ක්‍රම දෙකක් තියෙනවා මේක විද්‍රෝවල් කරගන්න. මේක විද්‍රෝවල් කරගන්න පුළුවන් මොබයිල් ෆෝන් එකට රීලෝඩ් විදිහට. හරි දැන් අපි කරගන්නේ කොහොමද කියලා බලමු. ඔයගේ මෙතන කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ කනෙක්ෂන් එක ඊට පස්සේ ඔයාගේ නම්බර් එක. හරි දැන් මෙතන කන්ෆර්ම් කියන එක දෙන්න ඕනේ. ඒක දුන්නාම අපිට මේක විද්‍රෝවල් එකක් ගන්න නම් අවමේ ගන්න පුළුවන් ඩොලර් 10. හරි දැන් අපි බලමු ඊළඟට ගන්න පුළුවන් PayPal එකට. PayPal එකට ගන්න ඕන මෙතන තියෙන එක අන්ලොක් වෙච්චාම තමයි PayPal එකට අපිට ගන්න පුළුවන්. PayPal account එකක් ඇඩ් කරලා ඒකට ගන්න පුළුවන්. ඔයාට මේකට රෙෆරල් ඇඩ් කරලාත් හොයන්න පුළුවන් සල්ලි. ඒක කරගන්න විදිහ මම කියලා දෙන්නම්. මේ මෙතන තියෙන my clap code කියලා. ඒකේ clap code කියන එක ඔයා අර මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ ඔයා ගහන්න ඕනේ අංක ටික. එතකොට තමයි ඔයාට තෑගි හම්බෙන්නේ. යාට ඩොලර් එකක් හම්බෙනවා. ඔයාට තෑගි හම්බෙනවා. මේ තියෙන්නේ මගේ මේන් account එක. මම මේකෙන් තමයි ඉස්සෙල්ලා මං අර කෝඩ් එකක් ගහලා ඇඩ් කරේ. දැන් බලමු අපි මට හම්බෙලා තියෙන තෑගි මොනවද කියලා. දැන් මෙතන තියෙන notification කියන තැන ක්ලික් කරලා ඉවරලා අපිට හම්බෙච්ච තෑගි මොනවද කියලා බලමු. දැන් අපි claim කියන එක ක්ලික් කරගමු. got it කියන එක දුන්නාට පස්සේ අපිට තියෙන rewards කියන තැනට යන්න. දැන් මේ අපිට උඩින් ඇවිල්ලා තියෙන මේ අපිට හම්බෙච්ච තෑගි. අපි බලමු මොනවද ඒවා කියලා.